සුබ දවසක් සියලු දෙනාට. සෑම දෙනාවම ආදරයෙන් පිළිගන්නවා. මේ දවස් ටිකේම Facebook එකේ කාන්තාවන් දෙදෙනෙක් සමග යන මේ ගැටුම මොකක්ද? ජනප්‍රිය TikTok දරුවක් වන දිලේකා මාස කිහිපයකට පෙර විවාහ දිවියට එළඹුණා. ඇයගේ සැමියා මේ වන විට විදේශගත වී සිටින අතර ඔවුන්ගේ පුංචි පුතු කියෝෂ් සමග එදිනෙදා ජීවිතයේ වන සිදුවීම් දිලේකා Facebook වලට සමාජගත කිරීමට පුරුදු වී සිටියා. ඇයගේ ශරීරයට හා පපු ප්‍රදේශයේ විශාලත්වයට හා ඇය අදින ඇඳුම් ගැනද ඇය මවක් ලෙස මීට වඩා සංවර ලෙස ඇද පැළද සිටිය යුතු බව දක්වමින් සමාජය තුළ දැඩි විවේචනයක් ඇති වුණා. ඒත් සමගම Facebook තරුවක් වුණු මනීෂා සමාජ මාධ්‍ය තුළ හාස්‍ය හුවා දැක්වීම සඳහා සිදු කරන ලද වීඩියෝවක් නිසා මේ රණ්ඩුව ඇති වී තිබෙනවා. දිලේකා පවසන ආකාරයට මනීෂා තමා හා තමාගේ පුංචි දරුවාව විහිළුවට ලක් කරමින් සල්ලි හොයන බවට පවසමින් දිලේකා හා රන්දිමා සමග එක්ව වීඩියෝවක් මුදා හැර තිබෙනවා. එම වීඩියෝවේ සඳහන් පරිදි ඔවුන් දෙදෙනාම එක් වී මනීෂාට බැනවැදී ඇති අතර මනීෂාට දුරකථන ඇමතුමක් ලබා දුන්නද මනීෂා එය විසන්දි කර තිබෙනවා. ඒත් සමගම මනීෂා විසින් ඇයගේ Facebook පිටුවේ සඳහනක් තබමින් පවසා සිටියේ ඇය කිසිවිටක කාගේවත් නමක් සඳහන් නොකළ නිසා ඇය කිසිදු වැරැද්දක් නොකළ බවයි. ඒත් සමගම මේ වන විටත් Facebook මාධ්‍යයේ පිරිසක් දෙකට බෙදී දිලීකා හා මනීෂාගේ අදහස්වලට එක හා සමාන පිරිස් අතරත් මතගැටුම් ඇති වී තිබෙනවා. ඒ වගේම රන්දිමා හා දිලේකාගේ පරණ ෆොටෝ උඩටගෙන ඔවුන්ට විවිධ මඩ ප්‍රහාරද එල්ල වෙමින් තියෙනවා. තවත් මේ වගේ උණුසුම් පුවත් දැනගන්න මේ YouTube channel එක subscribe කරලා තියාගන්න.